හායි අපි අද කරන්නේ ටියුබ් යාන් එකෙන් බෑක් ලූප් ඔන්ලි අපේ ක්‍රමයට ස්ලිප් ස්ටිච් එකකින් මේ රූපේ තියනවා වගේ පොඩි කවර් එකක් වගේ එකක් ගොතා ගන්න. එතකොට ඒ කවර් එකේ ඕන ප්‍රමාණය දිගට ඔයාට මෙන්න මෙහෙම ටියුබ් යාන් එකකින් පුළුවන් චේන්ස් ටිකක් නිර්මාණය කරගන්න. එතකොට ඒ ඕන ප්‍රමාණයේ චේන්ස් ටික දාගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඒක අනිත් පැත්ත හරවලා ඒකේ තියෙන බෑක් ලූප් එකට අලුතෙන් ලූප් එකක් අරගන්න මෙන්න මේ වගේ තියෙන ලූප් එක ස්ලිප් කරන්න. එන්න එහෙමයි අපි අතින් ස්ලිප් ස්ටිච් එක කරන්නේ. බෑක් ලූප් එකෙන් අලුත් ලූප් එකක් ගන්නවා. තියෙන ලූප් එකෙන් ඒක ස්ලිප් කරනවා. ඔන්න ඔහොම තමයි අපි බෑක් ලූප් ඔන්ලි ස්ලිප් ස්ටිච් ක්‍රමය පාවිච්චියට ගන්න. එතකොට මේ ටියුබ් යාන් වලදී ගොඩක් වෙලාවට අපි උතන කටුවක් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට අතින් තමයි ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඉතින් ඇත්තටම මේක ලංකාවේ මම හිතන්නේ ටියුබ් යාන් වලින් කරන පළවෙනි වීඩියෝ එක. මම වීඩියෝ සර්ච් කරා ඇත්තටම ටියුබ් යාන් වලින් ලංකාවේ මොනවත් වීඩියෝ එකක් තිබ්බේ නැහැ ටියුබ් යාන් වලින් කරන. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ නිර්මාණයක් ඔයගලන්ට පෙන්වන්න ලැබිච්ච එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට දිගටම ඔයා බෑක් ලූප් එකෙන් අලුත් ලූප් එකක් ගන්න. තියෙන ලූප් එකෙන් මෙන්න මේ විදිහට ස්ලිප් කර කර ඔයාගේ චේන්ස් ගාන ඉවර වෙනකන් අවසානෙට එනකන් කරගෙන එන්න. කරගෙන ආවට පස්සේ ඔයා ආයේ අනිත් පැත්තට ඒ කරපු විදිහම ආපස්සට ගොතාගෙන යන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ලූප් එක ඇවිත් තියෙන චේන් එක නෙමෙයි ඊට පස්සේ චේන් එකේ බෑක් ලූප් එකට තමයි අපි ආයෙ ගොතාගෙන යන්නේ. එතකොට ලූප් එක තියෙන චේන් එක නෙමෙයි ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකෙන් අපි ගන්නවා අලුත් ලූප් එකක්. ඒ ලූප් එක අපේ තියෙන ලූප් එකෙන් ස්ලිප් කරනවා. එහෙම තමයි ආපස්සට එනකන් දිගටම ඔයා ආයේ ප්‍රොජෙක්ට් එකේ කරගෙන එන්න ඕනේ. මෙන්න මේ වගේ වීඩියෝ එකේ හොඳට බලන්න පැහැදිලිව තියෙනවා. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාලා අහන්න. නැත්නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp නම්බර් එකකිනුත් පුළුවන් අහන්න. එතකොට ඒ වගේම මම මේ වෙලාවේ මෙන්ෂන් කරන්න ඕනේ මම මේ යාන්ස් ගත්තේ යෝ යාන් පේජ් එකකින්. ඉතින් ඇත්තටම ඉක්මනට සර්විස් එක හම්බ වෙනවා. කෑෂ් ඔන් ඩිලිවර් තියෙනවා. ඔයාට පුළුවන් පේජ් එකකින් ඕඩර් කරලා මේ යාන්ස් ගන්න. ලස්සන පාටවල් තියෙනවා. ඉතින් ඔන්න මෙහෙම අපි මේ පැත්තෙත් අවසානෙට එනකන් එනවා. ඒ අවසන් කරාට පස්සේ මුළු ප්‍රොජෙක්ට් එකම ඔයාට කැමති දිගට කරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගොතාගත්ත කොටස. මේ ටික ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් යාන් එක කපලා ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.